විදෙස්ගත වීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමානයේ ප්‍රධානතම සිහින දේශයන් දෙකක් වශයෙන් රොමේනියාව සහ ජපානය යන රටවල් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ජපානය අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමග මිතුරු සබඳතා පවත්වන රටක් වගේම රොමේනියාව කියන්නේ මෑත කාලයේදී විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි කතාබහට ලක්වන දේශයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මිස්ටර් ලෝකයා YouTube channel එක කරහා අපි අද ඔයාලට කරුණු කාරණාවන් අරගෙන ආවේ රොමේනියාව සහ ජපානය කියන මේ රටවල් දෙකේ ආර්ථිකමය, සංස්කෘතිකමය සහ දේශපාලන වශයෙන් සංසන්දනාත්මක සුවිශේෂී කරුණු කාරණාවන් රැසක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න රැඳෙන කියලා ආරාධනා කරනවා අද වීඩියෝ එකේ ඉතිරි කොටස සමගින්. නැගෙනහිර ආසියානු කලාපයට අයත් දූපත් රාජ්‍යයක් වන ජපානය කියන්නේ ලෝකයේ වඩාත්ම දියුණු හා තාක්ෂණික රටවල් වලින් එකක් ලෙස ලෝකයේ පිළිගත් රටක්. ඒ වගේම ගිනි කොනදික යුරෝපානු කලාපයේ පිහිටා තිබෙන රොමේනියාව කියන්නේ මේ තදාසන්න කාල සීමාව තුළ යුරෝපානු කලාපයේ වේගවත් ආර්ථික වර්ධනයක් කරා පිය නගන රටක්. ඉතින් මේ රටවල් දෙකම දේශපාලනික වශයෙන් සංසන්දනාත්මකව සඳහන් කළහොත් ජපානය කියන්නේ ප්‍රධාන වශයෙන්ම ටෝකියෝ අගනගරය කරගත් ඒ වගේම වර්තමානයේදී මිලියන 120කට අධික ජනගහනයක් වාසය කරන ඒ වගේම නිල භාෂාව ලෙස ජපන් භාෂාවත් මුදල් ඒකකයේ ලෙස ජපනීස් යෙන් මුදල් ඒකකයත් භාවිතා කරනු ලබන රාජ්‍යයක්. බුකරෙස්ට් අගනගරය කරගත් මිලියන 19කට ආසන්න ජනගහනයක් වාසය කරන ඒ වගේම යුරෝපානු සංගමය සහ නේටෝ සංවිධානයේ සමාජික රාජ්‍යයක් වශයෙන් රොමේනියාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ රාජ්‍යයේ ප්‍රධානතම නිල භාෂාව ලෙස රොමේනියානු භාෂාව භාවිතා කරනු ලබන අතරම තම මුදල් ඒකකයේ වශයෙන් රොමේනියන් ලෙයි මුදල් ඒකකය රට තුල භාවිතා කරනු ලබනවා. ඊළඟට මේ රටවල් දෙකේම ආර්ථිකය සම්බන්ධව සඳහන් කිරීමේදී ජපානය කියන්නේ ලෝකයේ විශාලතම ආර්ථිකයන් අතරින් එකක්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ටොයෝටා, සෝනි, හොන්ඩා වැනි ලෝක ප්‍රසිද්ධ සමාගම් රැසකගේ නිජබිම වන්නේ ජපන් දේශයයි. ඉතින් මෝටර් රථ නිෂ්පාදනය, රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කියන්නේ ජපන් ආර්ථිකයේ ප්‍රධානතම හවුල්කරුවන් බවද සඳහන් කරන්න ඕනි. රොමේනියානු ආර්ථිකයේ ප්‍රධානතම අංශ වශයෙන් තොරතුරු තාක්ෂණය, මෝටර් රථ නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය සහ කර්මාන්ත වැනි ශේෂ්ත්‍රයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට රොමේනියාවේ තිබෙන සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් විදිහට ඩචියා මෝටර් රථ නිෂ්පාදන සමාගම හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මේ රටවල් දෙකේම පුද්ගලයෙකු මාසයකදී ලබන අවම වැටුප සම්බන්ධව සඳහන් කිරීමේදී සාමාන්‍යයෙන් ජපානයේ පුද්ගලයෙකු ලබන අවම මාසික වැටුප සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1150ත් 1200 අගයක් විදිහට. ඒ වගේම රොමේනියාව තුළ මේ අගය ඇමරිකානු ඩොලර් 600ත් 900ත් අතර අගයක් ලෙස සටහන්ව තිබෙනවා. ඒ වගේම පසුගිය ජූලි 1 වෙනිදා රොමේනියාවේ නවතම වැටුප් වැඩිවීමත් සමගම මේ වන විට රොමේනියාවේ පුද්ගලයෙකු ලබන අවම මාසික වැටුප ඇමරිකානු ඩොලර් 900ක් විය යුතු බවට කතිකාවතක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ ආකාරයට රොමේනියාවට සාපේක්ෂව ජපානය තුළ සාමාන්‍යයෙන් වැටුප් වැඩි වුවද ජීවන වියදම සම්බන්ධව සඳහන් කිරීමේදී රොමේනියාවට සාපේක්ෂව ඉතාමත්ම ඉහළ ජීවන වියදමක් ජපානය සතුව තිබෙනවා. ඒ අනුව යුරෝපානු කලාපය තුළ පවතින ඉතාමත්ම අවම ජීවන වියදමක් සහිත රාජ්‍යයක් වශයෙන් රොමේනියාව හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මේ රටවල් දෙකේම ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් සහිත රැකියා අවස්ථාවන් සම්බන්ධව සඳහන් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ජපානය තුළ IT, ඉංජිනේරු නිෂ්පාදන, සෞඛ්‍ය සේවා සහ වැඩිහිටි රැකවරණ යන ශේෂ්ත්‍ර ආශ්‍රිතව ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ වගේම රොමේනියාව සම්බන්ධව සඳහන් කිරීමේදී රොමේනියාව තුළ IT, නිෂ්පාදන, මෝටර් රථ කර්මාන්තය සහ ඉදිකිරීම සහ සේවාංශවල රැකියා අවස්ථාවන් සඳහා හොඳ අවස්ථාවන් නිර්මාණය වී තිබෙනවා. තවද මේ රටවල් දෙකේ ජීවන තත්ත්වය සම්බන්ධව සඳහන් කිරීමේදී ජපානය තුළ ඉතා පිරිසිදු විනයගරුක සමාජයක් වගේම ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුක්ත සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවා පද්ධතියක්ද තිබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. ඒ වගේම රොමේනියාව කියන්නේ ජීවන වියදම අඩු නිසා ඉතිරි කිරීම පහසු වන රටක් වගේම ස්වභාවික පරිසරය සහ ජීවන වේගය සාපේක්ෂව නිදහස් රටක්. ආසියානු කලාපයේ ජපානය සහ යුරෝපානු කලාපයේ රොමේනියාව කියන මේ රටවල් දෙකේ සංස්කෘතිකමය වශයෙන් සුවිශේෂී වූ සුප්‍රසිද්ධ ස්ථානයන් සම්බන්ධව සඳහන් කළහොත් ප්‍රථමයෙන් ජපානය සතුව ජපානයේ උසම කන්ද වන මවුන්ට් ෆූජි කන්දත් ඒ වගේම පැරණි ජපානයේ අගනුවර සහ වර්තමානයේදී සංස්කෘතික මධ්‍යස්ථානයක් වන කියෝතෝ නගරයත් ශින්කන්සන් ලෝක ප්‍රසිද්ධ අධිවේගී බුලට් දුම්රිය සේවයත් ප්‍රධාන වශයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම රොමේනියාව තුළ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයන් වශයෙන් ග්‍රෑන්ඩ් කාසල් බලකොටුව හෙවත් ඩ්‍රැකියුලා මාලිගාවත්, කාපේතියන් සුන්දර කඳු පන්තියත්, ඒ වගේම සංචාරකයන් අතර ඉමහත් ජනප්‍රිය නගරයක් වන බ්‍රසෝ නගරයත් හඳුන්වා දෙන්න පුළුවන්. විනය, පිරිසිදුකම සහ උසස් තාක්ෂණය සඳහා ප්‍රසිද්ධ රටක් වන ජපානය කියන්නේ ලෝකයේ තිබෙන දිගු ආයෝපේක්ෂාවක් ඇති රටවලින් එකක් ලෙස සලකනු ලබන රටක්. ඒ වගේම ජපානය කියන්නේ භූමිකම්පා සහ සුනාමි වැනි ස්වභාවික ආපදාවලටද නිරන්තරයෙන් මුහුණ දෙන ආසියාතික රටක් බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සේවා ඇති රටවලින් එකක් ලෙස සලකනු ලබන රොමේනියාව ස්වභාවික වනාන්තර, කඳු සහ ඉතිහාසය නිසා ලෝපුරා සිටින සංචාරකයන් අතර ආකර්ෂණීය රටක් ලෙසද සඳහන් කළ යුතුමයි. ඒ වගේම මේ රටවල් දෙකේ භාෂාව සම්බන්ධව සඳහන් කිරීමේදී ජපානය තුළ ජපන් භාෂාව වැදගත් වන අතර රොමේනියාව තුළ රොමේනියානු භාෂාව ප්‍රධාන වූ ඇතැම් නගරවල ඉංග්‍රීසි භාෂාවද හොඳ මට්ටමක පවතින බව සඳහන් කළ යුතුමයි. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් සලකා බැලීමේදී ජපානය සහ රොමේනියාව කියන මේ රටවල් දෙකෙන් එකකට ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකිකයෙක් නම් මුදල් ඉදිරි කිරීම සම්බන්ධව සඳහන්
කිරීමේදී ජපානය තුළ සාපේක්ෂව ඉහළ වැටුපක් ලැබුවද රොමේනියාවට සාපේක්ෂව ඉහළ ජීවන වියදමකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම රොමේනියාව තුළ ජපානයට සාපේක්ෂව වැටුප තරමක් අඩුවද ජපානයට සාපේක්ෂව ජීවන වියදම ඉතාමත්ම පහළ මට්ටමක පවතින නිසා මේ රටවල් දෙකේම මුදල් ඉතිරි කිරීම සම්බන්ධව හොඳ සමතුලිතතාවයක් දක්නට ලැබෙන බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම ඔබ යුරෝපානු කලාපය තුළ රැකියා කරමින් අනාගත අවස්ථාවන් සොයන්නෙක් නම් රොමේනියාව ඔබගේ හොඳම තේරීමක් බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම උසස් තාක්ෂණය සහ කර්මාන්තාශ්‍රිත හොඳ රැකියාවක් සඳහා ජපානය හොඳ තේරීමක් වන අතරම අඩු ජීවන වියදමක් සහිත සුව පහසු ජීවිතයක් සඳහා රොමේනියාව ඉහළ තේරීමක් බවද විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම ජපානය සහ රොමේනියාව කියන මේ රටවල් දෙකෙන් ලෝක මට්ටමේ යටිතල පහසුකම් සහ විනයගරුක සමාජයක් සඳහා ජපානය හොඳ තේරීමක් බවද අවසාන වශයෙන් මතක් කළ යුතුයි. ඉතින් ඔය ආකාරයට තමයි ජපානය සහ රොමේනියාව කියන මේ රටවල් දෙකෙන් වඩාත් හොඳ මොන රටද කියන කාරණාව සම්බන්ධව සංසන්දනාත්මක කරුණු කාරණා විග්‍රහය පෙළ ගැස්වෙන්නේ. ඉතින් මේ වගේ ලෝකය හා සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ ලෝවටා දැනුම සහිත තවත් සුවිශේෂී වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.